මරණය අපිට කවදා හෝ උරුම පොදු ධර්මතාවයක්. අපි හැමෝම දවසක මේ ලෝකෙන් සමුගන්නවා. හැබැයි ඔබ කවදා හරි හිතලා තේනවද ඒ අවසාන තත්පර කිහිපයේදී ඇත්තටම අපේ මනස ඇතුලේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා? ගොඩක් වෙලාවට අපි මේ ගැන කතා කරන්නේ ආගමික පැත්තෙන්. එහෙමත් නැත්නම් විශ්වාසයන් මත පදනම් වෙලා. ඒත් අද ස්කෙචින් හෝප් තුලින් අපි කතා කරන්නේ ඒ ගැන නෙවෙයි. අද අපි සොයා බලන්නේ කෙනෙක් මිය යන මොහොතේදී ඔහුගේ හෝ ඇයගේ මොළය තුල සිදුවන විද්‍යාත්මක ක්‍රියාවලිය මොකක්ද? විද්‍යාඥයන් විසින් මරණාසන්න මොළේ තරංග පරීක්ෂා කරලා සොයාගත් අලුත්ම තොරතුරු මොනවද? ඇත්තටම අපේ ජීවිතය චිත්‍රපටයක් වගේ ඇස් ඉදිරිපිට මැවි පේනවද? විද්‍යාත්මක පරීක්ෂණ සහ වෛද්‍ය විද්‍යාවට අනුව මරණයට පත්වන මොහොතේ මොළය තුල සිදුවන ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණයි. මෑතකාලීන අධ්‍යයන කිහිපයකින් හෙළි වූ කරුණු මෙන්න. මොළේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යාම. මරණයට පත්වන අවස්ථාවේදී හදවත නතර වූවද මොළය තත්පර කිහිපයක් හෝ මිනිත්තු කිහිපයක් යනතුරු අතිශය ක්‍රියාකාරී මට්ටමක පවතින බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. 2022 වසරේදී අහම්බෙන් වාර්තා වූ ඉලෙක්ට්‍රෝඑන්සෙෆැලෝග්‍රෑම් දත්තවලට අනුව මිය යන මොහොතේදී මොළයේ ගැමා තරංග ඉහළ යන බව නිරීක්ෂණය වුණා. ගැමා තරංග මේවා සාමාන්‍ය නැතිවන්නේ අප යමක් තදින් මෙනෙහි කරන විට, සිහිපත් කරන විට හෝ සිහින දකින විටයි. මේ නදහස් වන්නේ මිය යන මොහොතේදී පුද්ගලයා තමන්ගේ ජීවිතයේ වැදගත් මතකයන් ඉතා වේගයෙන් ආවර්ජනය කරන බවයි. මරණාසන්න අත්දැකීම් මරණයට ඉතා ආසන්න වී නැවත ජීවිතය ලැබූ පුද්ගලයන් උදාහරණ ලෙස හෘදයාබාධයකින් පසු නැවත පණ ලැබූ අය පවසන දේ විද්‍යාත්මකව විශ්ලේෂණය කර තිබෙනවා. ඔවුන් පොදුවේ පවසන දේවල් කිහිපයක් තිබේ. සිරුරෙන් බැහැවීම. Tamanගේ සිරුර දෙස ඉහළ සිට බලා සිටිනවා වැනි හැඟීමක්. උමගක් තුලින් ගමන් කිරීම. අඳුරු උමගක් කෙළවර දීප්තිමත් ආලෝකයක් දැකීම. සංසුන් බව. කිසිදු වේදනාවක් නැති අසීමිත සාමයක් දැනීම. රසායනික වෙනස්කම් මරණාසන්න මොහොතේදී මොළය විසින් එන්ඩෝෆින්ස් වැනි රසායන ද්‍රව්‍ය විශාල වශයෙන් මුදා හරිනවා. මෙය ශරීරයේ ඇති වේදනාව අවම කර මනසට සංසුන් සහ ප්‍රීතිමත් හැඟීමක් ලබා දීමට හේතු වී හැකි බව විද්‍යාඥයන්ගේ මතයයි. ශ්‍රවණ ශක්තිය මෑතකදී කරන ලද පරීක්ෂණවලට අනුව මරණයට පත්වන මොහොතේදී සිරුරේ ඉන්ද්‍රියන් අක්‍රිය වූවද ශ්‍රවණය අවසානය දක්වාම පවතින බව සොයාගෙන තිබෙනවා. එනම් අවසන් මොහොතේ අසල සිටින අය කතා කරන දේ මිය යන පුද්ගලයාට ඇසීමට වැඩි ඉඩක් ඇත. විද්‍යාත්මකව බලන කල මරණය යනු ක්ෂණිකව සිදුවන විසන්ධිවීමක් නොවේ. ක්‍රමයෙන් සිදුවන ක්‍රියාවලියකි. එම අවසාන තත්පර කිහිපය තුළ මනස ඊටමත් අවදියෙන් සහ ගැඹුරු මතකයන් සමග පවතින බව විද්‍යාව සනාහ කරනවා.